Guys, අපි අරන් ආවා brand new 6-speed manual MK5 BMW එකක්. sorry ada ඇවිල්ලා ඉන්න අපේ මනුල් කොල්ලත් එක්ක මනුල් ඉන්නවා අලුත්ම වීඩියෝ එකක් අරගෙන BMW එකක් එක්ක ඉතින් අපි අද ආවා දයිකෝක ෆූත වලට සන්සෙට් එකක් තියෙනවා තව චුට්ටකින් ඒත් එක්කම වීඩියෝ එක කරන්න අපි පටන් ගන්නවා ඉතින් 370Z එක top secret අද ඒකේ තමයි ඔයාලට රෝලින් ෂොට්ස් අරන් දෙන්න යන්නේ. ඉතින් ඒත් එක්කම ඉන්න මනුල් බෝයි. මනුල් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? BMW අපේ මොකද ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ මනුල්ගේ අලුත් brand new ගත්ත MK5 BMW එක. ඉතින් BMW කොට මේක මේ Toyota badge එකයි ගහලා තියෙන්නේ බා. Toyota ගෙවුම් ඉන්ජිම BMW ගල්ලා Toyota software එක මේව නඩු දාන්න ඕන වැඩ. ඉතින් අද තමයි වීඩියෝ එක වෙන්නේ. අද වීඩියෝ එක යන්නේ MK5 Supra එකක් තමයි ඔයාලට දෙන්න යන්නේ brand new 6-speed manual car එකක්. ඉතින් custom parts ගොඩක් ඕස්ට්‍රේලියාව වලින් නැවෙන් එන ගමන් තියෙන නේ බා. ඉතින් ඒ බඩු ටික ආවට පස්සේ බලමු අපි තව වීඩියෝ එකකින් ඒක වෙනම වීඩියෝ එකකින් දෙන්නම් ඔයාලට. ඉතින් එතකන් අද ඔයාලට පෙන්නන්නම් මේ කාර් එක. ඉතින් අද ඔයාලට සිනමැටික් වීඩියෝස් දෙන්න යන්නේ මේ විදිහට තමයි. සිනමැටික්ස් නෙවෙයි sorry රෝලින් ෂොට්ස් දෙන්න යන්නේ මේ විදිහට. Yo boys පට්ට view එකකට ඇවිල්ලා ඉන්නේ පට්ට ගොඩයි සුපිරි view එකකට ඇවිල්ලා ඉන්නේ යෝකෝ අම්මට සිරි මචං ෆුජි කන්ද පේනවා කොහමද පට්ට view එක මවුන්ට් ෆුජි පේනවා අර වීඩියෝ එකෙන් නම් පේනවද දන්නේ නැහැ තර හරියටම කා දෙක මැදින් පේන්නේ මවුන්ට් ෆුජි කාස් දෙක මැදින් හරියටම පේනවා ඉතින් මෙහෙමයි ඉන්න මම නවත්තෝ මේකේ සද්ද වැඩි ඉතින් අපි බලමු මනුලගේ කා එකේ විස්තරේ එයා කයක ලොක් කරලා මේක ලොක් එක අරපන් මනුල් මොනවද කරන්නේ මේ කා එක ස්ටාර්ට් එකේ එනකට බඩු ලොක් ඉතින් 6-speed manual Supra එකක් මේ fully sponsored by Drift SL Aishaya. ඉතින් මේකට දාන්න තියෙන carbon parts මේකට මම හිතන්නේ ස්ටොක් වෙනවා මේ carbon මොකද්ද මේකට කියන්නේ ඒක. ඊට පස්සේ මේ අනම්මනම් කොහොම චූටි parts ඔක්කොම මිනිහා දාලා තියෙන්නේ. carbon fiber තම හිතන්නේ මෙතෙන්ට තව එන්න ඕන මෙතෙන් විතරක් තම දාලා නැහැ. ඊට පස්සේ mirror cover අනම්මනම් ඔක්කොම දාලා තියෙන්නේ. ඕ මගේ කෑල්ල ඉන්නවා එහා පැත්තේ දැන් දැක්කේ sorry. full leather sheet set එකක් ඇවිල්ලා තියෙනවා
සහ පිටිපස්සේ තියෙනවා මචං මේක නිකන් නිදා ගන්නවා කියන කැම්පින් කාර් එකක් වගේ මොකද සීන් එකක් තියෙනවා. අමුතු සීන් එකක්. මේකේ බඩු ගොඩක් ඇතුළට දාලා තියෙන මොනවද තියෙනවද දන්නේ නැහැ. අතන පොර තාම පැකින්වත් කඩලා නැහැ. මම හරි ආසයි මේක ගලවන්න. පොර මට ගලවන්න දෙන්නේ නැහැ. මට මේකට කරන්න මේක ගලවලා චූටි වීඩියෝක් දාගන්න. පිටිපස්සෙන් තියෙන්නේ යොකෝහාමා පියා එක. මාර ලස්සනයි දැන් සන්සෙට් එක. මම ඔයාලට කිව්වා කලින් අපි සන්සෙට් එකට යනවා කියලා. ඉතින් මේක තමයි පැසෙන්ජර් සයිඩ් එක. පැසෙන්ජර් සයිඩ් එක එහා පැත්තේ තියෙන view එක පට්ට ලස්සනයි. තව චූටිලාකින් ඉර යනවා යන්නම අපිව දාලා ඊට පස්සේ මෙතන කළුවර වෙනවා. අපි යමු ඩ්‍රයිවිං සයිඩ් එකට. මම ඉටිකොලවත් ගලවලා නැහැ තාම. අද ගලවලා තමයි යවන්නේ ඉටිකොලස් ටික. කාබන් ඊට පස්සේ හැන්ඩල් වලට තියෙනවා කාබන් කවර්ස්. ඊට පස්සේ මෙතනට තියෙනවා කාබන්. මේ ඔක්කොම කාබන් ෆයිබර්. මොකද අපිට මේකේ එන්ජින් එක පෙන්වන්න නැද්ද පොඩ්ඩක් ඔයා? මොනවද කරන්නේ එන්ජින් එක පෙන්වන්න අපිට? බලමු මේක එන්ජින් එක. මනුල්ලාට විස්තර කරලා දෙන්න යන එන්ජින් එක ගැන. ඇඟිල්ලෙන් උනත් ඇරනවා. අම්මඩ සිරි මේක ටොයෝටා කියලා ගහලා තියෙනවනේ බා. මේක ටොයෝටා. ඒ කියන්නේ මේක ඇත්තටම මචං ටොයෝටාලාගේ මචං ඉන්ලයින් 6 සිලින්ඩර් සීන් එකනේ. උන් පොඩ නවත්තලා දින්න මොකද කොස්ට් එක වැඩි යන මොකද? යන සීන් එකද? ඒකට බන් ලෝකේ ඊට පස්සේ ඉන්ලයින් 6 සිලින්ඩර් හදන කම්පැනි එක තමයි BMW. හෙලෝ හෙනවාද? මේ ඒක නිසා උන් මචං මේ උන්ගේ එක ඒ කියන්නේ පර්ෆෙක්ට් නිසා උන් දීලා තින්නේ මේ සුප්‍රා එකේ ඉන්ලයින් 6 සිලින්ඩර් සීන් එක මේ එයාලට මේ තමයි බාර දීලා තින්නේ. ඒතර මේක ඇත්තම කිව්වොත් B58 එන්ජින් එකක් එන්නේ ස්ටොක් හෝස් පවර් එනවා 400 නිව්ටන් මීටර්ත් එක්ක 500 හෝස් පවර් 400 ස්ටොක් හෝස් පවර් එනවා 1000 හෝස් පවර් වෙනකන් ටියුනබල් වාහනයක් තවම මේක ස්ටොක් 500 නිව්ටන් මීටර්. ඇත්තටම මේක 2 ෂීට් කාර් එකක්. දෙන්නෙට විතරයි යන්න පුළුවන්. මනුල්ටයි මනුල්ගේ කෑල්ලට විතරයි. මම එයා කියන විදිහට තාම කෑල්ලක් නැහැ. ඕන කෙනෙක්ට මැසේජ් කරන්න පුළුවන්. මේක පස්සපොටක් කරලා දෙන්න පුළුවන්ද අපිට? ඩිගේ කොහෙන්ද අරින්න තියෙන්නේ මේකේ? නෑ මම කලින් පෙන්නුවා මම බලටින්. මේක නිදා ගන්න තියෙන ස්පේස් එකක් මෙතන. ඊපස්සේ එයාගේ බඩු තියෙන්නේ මේ කායක හොදන බඩු විතරයි මේක ඇත්තටම තියෙන වෙන බඩු නෑ ඔයාලට කිව්වා වගේ. වෙන දේවල් නෑ මේ කියන්නේ ට්‍රිප් එකක් යන්න කිසිම අවුලක් නැතුව බඩු සෑහෙන්න දාන්න පුළුවන් මේකට. ක්ලෝස් කරා මචං. ක්ලෝස් කරන්න මේ ඒව නෑලු. මම හිතුවා මෙහෙම යටින් කකුල දැම්මම ක්ලෝස් වෙනවා කියලා හිතුවා. ක්ලෝස් වෙන්නේ නෑ. ඉතින් මේක තමයි 6 speed manual 2024 Toyota Supra MK5 එක. ඉතින් මේ අය ජීවිතේ වැඩි කාලයක් ටාගට් කරගෙන ඉන්නේ. කියන්නේ වැඩි කාලයක් මහන්සි වෙන්නේ, කැප වෙන්නේ, එයාලගේ ජීවිතය කැප කරන්නේ, එයාලා කැමතිම වාහන ගන්න, එයාලා කැමතිම වෙහිකල් එක ගන්න. ඒ වෙහිකල් එක ගන්නකම් එයාලා මාර විදියට මහන්සියෙන් වැඩ කරනවා. යාළුවෝ දැකලා මට හිතෙන දේවල් විදියට මම හිතන්නේ ඇත්තටම කොල්ලොන්ට ගෙයක් දොරක් හදාගන්නට වැඩිය අංක 1 වෙන්නේ තමන් කැමතිම වාහනයක් ගන්න එක. ඉතින් ඇත්තම කතාව තමයි. ඉතින් තව යාළුවෙක් කෙනා කිව්වා ස්කලයින් නන්නේ ස්කලයින් 34 එකක් එනවා. අපි අත් සෙට් කරගෙන පොඩි රයිඩ් එකක් දාලා පොඩි ක්ලිප්ස් ටිකක් අරගෙන බලමු අද මොන වගේ නයිට් අවුට් එකක්ද අපි දාන්න යන්නේ කියලා. පොඩි ඩ්‍රයිව් එකක් ගිහලා පොඩි රමක් දාලා දවල්ෙන් පොඩ්ඩක් හැපෙන්න නැතුන හෙට උදේම ආයිමත් වැඩ මුත් හෙට උදේ වැඩ ටොචි ඉඳන් ඇවිල්ලා තියෙන යොකහාම වලට පොඩි වේලාවක් නෙමෙයි පැය 3ක් පැය දෙකමාරක් 3ක් ඔය අතන මම කතා කරපු ගමක හරි මම එන්න ඕන තැනකට එන්නම් දිව්‍ය ලෝක හරි කමන්නේ එන්න දිව්‍ය ලෝක යන්න බෑ නිවාඩු වෙන්න ඕන නිවාඩු නම් ඕන තැනකට එන්නම් ඇත්තටම මේ thank you මචං thank you very much මචං මේ අද වෙලාවට vlog එකක් දාන්න
ගොඩක් මැසේජ් දාලා තිබුණා මම දැක කමෙන්ට් දාලා තිබුණා TikTok එකේ දාන කොහමද යකෝ වීඩියෝ YouTube වීඩියෝ එකක් දාන්න කියලා. සෝරි මචං හරි සෝරි සමා වෙන්න. හැමෝම සමා වෙන්න. පට්ට බිසි. යෝගයිස් ඉතින් අද අපි මනුලයගේ MK5 එකත් එක්ක පොඩි ෂූට් එකකට ආවා. ඒකට ලස්සන කායක වීඩියෝක් දෙන්න හිතාගෙන ආවා. ඉතින් MK5 එකක් දෙක වුණා. ඊට පස්සේ අචිරොක්කු තියෙනවා. අචිරොක්කු මොකද දන්නවනේ 86. ඊට පස්සේ මගේ කායක තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා Skyline R34 එකක්. පොඩි කාමී ටප් එකක් අද සෙට් වුණා අපිට. ඉතින් thank you ඔයාලා හැමෝටම. ආයි සෙට් එකම ලස්සන ලොග් එකකින්. Let's go. Through the highways till my shadow turns to sun rays and